ඒක බණ කතාවක මම කියවලා තියෙනවා එක කුමාරයෙක් ඉන්නවා මේ ඒ රජුරුවන්ගේ පුතා මිනිහා උපත්තියේ පොඩි කාලේ ඉඳලම දුෂ්ට වැඩ කරනවා. ඉතින් නමම වැටෙන දුෂ්ට කුමාරයා කියලා. දවසක් මිනිස්සයා යනවා මේ වීථි සංචාරේ. නගරේ ඇවිද ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකුත් ඒ වීථියේම වඩිනවා. දැන් රජුරුවන්ගේ පුතානේ. රජුරුවන්ගේ පුතා දුෂ්ට කුමාරයා එනෝ දැකලා මහජනයා එයාගේ පැත්තට හැරිලා හිටියා. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් එයාට පිටුපාලා දන ගහලා පසඟ පීඨවල වඳින්න ගත්තා. මේකට උහුලන්නේ නැති වුණා. දරුණු ක්‍රෝධයක් ආවා. දැවෙන්න ගත්තා. වෙවුලන්න ගත්තා. ඇහුවා පසේ බුදුරජාණන් වහන්සේගෙන් මේ මොනවද ඔය පාත්‍රය? බලනකොට පස්සේ බුදුහාඳුරෝ පිණ්ඩපාතේ කරගත්තු ආහාර ටික. එතුමා උන්වහන්සේ පෙන්නුවා මේ මගේ ආහාරය. අරගත්තු ගමන් විසිකලා. විසිකලා හිස් පාත්‍රේ දුන්නා. පස්සේ බුදුහාඳුරෝ යාගේ මූණ බැලුවා. අනේ මේ මිනිස්සයා විනාශ වුණා කියලා. අනුකම්පාවෙන් මූණ බැලුවා මේ කරගත්තේ ලොකු විපත්තියක්නේ බුදුවරයෙකුගේ දාන වේල වැළැක්වුවනේ කියලා. අනුකම්පාවෙන් බලපු එකට තවත් ක්‍රෝධය හදාගෙන ඇහුවා දන්නවද මං කවුද කියලා? මොකද මූණ බලන්නේ මුඩු මහන කියලා. ඇහුවා. මුණ්ඩකයා මගේ මූණ බලන්නේ ඇයි කියලා ඇහුවා. තවත් විපතක් කරගත්තා. ක්‍රෝධේ. පස්සේ බුදුරජාණන් වහන්සේ නික්මිලා ගියා. අර මිනිස්සයා දැවිලා, තැවිලා, පිච්චිලා මැරිලා ගියා. එයා ඉපදෙන්න කලින් ඉඳලම මේ ඔය නිමිති බලන මිනිස්සු හිටියා කියනවනේ ඉස්සර. මේ ඉපදෙන්න කලින්ම කිව්වලු මේ මිනිහා මැරෙන්නේ කවදා හරි වතුර නැතුව කියලා. ඉතින් ඇත්තටම රජ්ජුරුවෝ මේ මිනිස්සයා පොඩි කාලේ ඉඳලම යන්න පුළුවන් හැම තැනකම පැන්තොටවල් හැදුනලු. මෙයා පිච්චිලා පිපාසාවෙන් විඳෝලා තමයි අර පස්සේ බුදුරජාණන් වහන්සේට කරපු විපතට ඒ ලෝකෙදිම විඳෝලා මැරිලා අවීචියේ උපදුනා කියලා ධර්මයේ තියෙන. ඒ බණ කතාවේ මම ඉගෙනගෙන. මම එකයි කියන්නේ වචන මේ ක්‍රෝධය සුළුපටු සිතුවිල්ලක් නෙමෙයි. මොකද ක්‍රෝධය ඇති වෙන්නේ අයහපත් මිනිස්සු ගැන විතරක් නෙමෙයි. ඒ ක්‍රෝධය කියන නරක චෛතසිකය තියාගත්තොත් අපි ගාව ද්වේෂය කියන දැඩි ඒ චෛතසිකය අපි ගාව තියාගත්තොත් ඕක පසේ බුදුවරුන්ට එරෙහිවත් මහරහතන් වහන්සේලට එරෙහිවත් නික්ලේශී වෙනත් උත්තමයන්ට එරෙහිවත් ඔය ක්‍රෝධය යෙද වෙනවා. අපිට මේ ක්‍රෝධය තියාගන්න බෑනේ මේ ඕක තියාගන්නේ මම දේවදත්ත ජාතිය අය හම්බුනොත් විතරයි. එහෙම කියලා ක්‍රෝධය තියාගන්න බෑ. අපි ක්‍රෝධය පවත්වාගෙන යනකොට අපේ මනසේ, අපේ సంతානයේ අපිට අකමැති දේ කරන්නේ කවුද? අපිට අකමැති විදිහේ වැකියක් පවසන්නේ කවුද? ඒ හැමෝටම එරෙහිව ඒ හැසිරීම් වලට ඒ අරමුණු වලට එරෙහිව ඔය ක්‍රෝධය අපේ సంతානේ නැගිටිනවා. ඒකින්ද මම ඔබට යෝජනා කරනවා හදිසියකට පාවිච්චි කරන්න කියලාවත් ක්‍රෝධය තියාගන්න එපා. එහෙම තියාගන්න එපා. මොකද අපි කියනෝනේ ටිකක් කේන්තියක් තියාගන්න ඕන හදිසියකට ඕන වෙයි. ඕනවට වැඩිය ඔය කරුණාව මෛත්‍රිය හදාගෙන හරියන්නේ නැහැ. හදිසියකට තියෙන්න ඕනේ. සමහර විට මේ හදිස්සිය මහරහතන් වහන්සේ නමකට අදාළව යෙදුනොත් කොහොමද? ආනන්තරිය පාප කර්මය. බුදුවරයෙකුට අදාළව යෙදුනොත් කොහොමද ඒ ක්‍රෝධය? ආනන්තරිය පාප කර්මය. අම්මා මරන්න යෙදුනොත් කොහොමද ඒ ක්‍රෝධය? ආනන්තරිය පාප කර්මය. තාත්තා මරන්න යෙදුනොත් කොහොමද ඒ ක්‍රෝධය? ආනන්තරිය පාප කර්මය. සමගි සංගයා බිඳවන්නේ ක්‍රෝධය පාවිච්චි වුනොත් කොහොමද? ආනන්තරිය පාප කර්මය. ඒකින්ද ක්‍රෝධය නම් මම යෝජනා කරනවා අබෑටයක් පමණවත් තියාගන්න හොඳ එකක් නෙමෙයි වසල ධර්මයක්මයි. අපි ඉවරටම ඉවර කරනවා. මේ ලෝකෙත් වනසල දාලා සංසාරිකවත් අපි නැත්තටම නැති කරලා දාන භයානකම වසල ධර්මයක් තමයි ක්‍රෝධය. හොඳට මේවා තේරුම් ගන්න. මෙච්චර සරලව කියලා දීලා තේරෙන්නේ නැත්තම් කරුමේ. හොඳයි. මෙච්චර සරලව මේක කියලා දීලා තේරෙන්නේ නැත්තම් මේක තියාගන්න හොඳ නැත්තේ ඇයි කියලා එන ඉතින් කර්මයක්ම තමයි.
මේක හරි භයානක සිතුවිල්ලක්. මේකේ භයානකකම අඳුන ගන්න. නැත්තම් මේක භයානක නැත්තම් බුදුහාමුදුරුවෝ පළවෙනි වසල ධර්ම විදියටම මේක දේශනා කරයිද කියලා හිතන්නකෝ. නේද?